තමයි සෝරි මෙට්‍රෝ එක ඇතුළේ සෑහෙන සෙනග. මේ මෙට්‍රෝ ස්ටේෂන් එක තමයි ළමයි මම දැකපු දුරම මෙට්‍රෝ ස්ටේෂන් එක. මෙට්‍රෝ ස්ටේෂන් වල දුරම කියන්නේ මෙට්‍රෝ එකේ ඇවිල්ලා මෙට්‍රෝ එකෙන් එළියට පන්ච් කරලා එළියට ඇවිල්ලා එක්සිට් වෙන්න සුපර් මාකට් එකට යන්න අපිට සෑහෙන දුර පයින් ඇවිල්ලා යන්න ඕනේ. මම දැන් මේ ඇවිල්ලා යන්න මම ඉන්නේ. මම ඔයාලට කිව්වා වගේ මේ වීඩියෝ එක පාර්ට් දෙකකට එන්නේ. මොකද මේ වීඩියෝ ගොඩක් දිග වෙනවා. දැන් ඇත්තටම අපිට සෑහෙන බඩගිනි ළමයි. අද උදේට කෑවෙත් නෑ, දවල්ට කෑවෙත් නෑ. ඒක නිසා මුලින්ම කන්න මොන හරි දෙයක් හොයාගෙන ඉන්නේ. අපි සුකාට් එකකින් එළියට ගිහිල්ලා කන්න. දැන් අපි බලන වීඩියෝ එකකින් සිටිමු. බයි. එතකන් ඉන්න. මෙතන තමයි ගයිස් සුකා කිෆ් එකේ එන්ට්‍රන්ස් එක තියෙන්නේ. ඔහොම තමයි සුකා කිෆ් එකේ එන්ට්‍රන්ස් එක. මාරම ලස්සනයි එන්ට්‍රන්ස් එකේ ඉඳලා. ඔයාලා වීඩියෝ එක බලන්නකෝ. සුකා කිෆ් එකේ එන්ට්‍රන්ස් view එක තියෙන්නේ. මේ හරිය ඔක්කොම තියෙන රෙස්ටොරන්ට්. මමත් ගියා දැන් මම හොඳට බඩගින්න හිටපු නිසා මමත් කන්න මොනවා හරි හොයාගෙන ගියා රෙස්ටොරන්ට් එකකට. A few moments later. This is the first time I visit that place. Before so many times I am going the Suka Cave, but this place first time I saw. This place is amazing. Wow. ඇත්තටම guys Suka Cave එකට මම සෑහෙන වතාවක් ගිහින් තියෙනවා. හැබැයි මේක first time මම මෙතෙන්ට ගියපු. මාරම ලස්සනයි ඒක. ඒක එතන තියෙන්නේ ඔක්කොම ආර්ට්ස්. එක එක්කෙනා කරපු ආර්ට්ස් තියෙන්නේ. හරිම කාම් මෙතන. ඒ වගේම බලන්න උඩ දාලා තියෙන ලයිට්ස් මාරම ලස්සනයි ගයිස්. ඒ ලයිට්ස් ටික හරි පීස්ෆුල් එතන. මට එතන ලොකුවට වීඩියෝ කරන්න බය හිතුණා. මොකද එතන ගහලා තිබුණා වීඩියෝ කරන්න එපා කියලා. ඉතින් නිකන් ප්‍රශ්නයක් ඇති වෙයි කියලා මම ලොකුවට වීඩියෝ කරේ නෑ. හැබැයි මේ වීඩියෝ ටික ගත්තේ මම අහලා. ඔයාලට පුළුවන් ඒක බලන්න. මම කලින් පෙන්නපු තැන ඇතුළ නෙවෙයි මේ වෙනම තැනක්. මේ ටිකේ ඔක්කොම තියෙන්නේ වෝල් ආර්ට්ස්. රූම් එකක් ඩෙකරේට් කරනවා නම් කාට හරි ගිෆ්ට්ස් දෙනවා නම් මෙතන ඔයාලට වෝල් ආර්ට්ස් ගන්න පුළුවන්. ලස්සන වෝල් ආර්ට්ස් තියෙනවා මෙතන. මෙතනත් හරි පරිස්සමට තමයි ගයිස් මම වීඩියෝ කරේ. ඔයාලට පෙන්වන්න ඕන නිසා මම වීඩියෝ කරගත්ත කොහොම හරි. මෙහෙම තමයි ගමයි. ඉතින් සුකා කිෆ් එක ඇතුළ තියෙන්නේ. It's like Sri Lankan peda. ඇත්තට මේක පිටකොටුව වගේ. පිටකොටුවේ අපිට ගිහිල්ලා ඕන දෙයක් ගන්න පුළුවන් ඕන තරම් ඇවිදලා. සුකා කිෆ් කියන්නේ කටාර එකේ තියෙන පිටකොටුව වගේම තැනක් තමයි මට හිතෙන විදිහට නම්. හැමදේම තියෙනවා නැති දෙයක් නෑ. ඇතුළට යන්න ඕනි ගොඩාක්. මේක ඇතුලේ මෙහෙම ඇතුළට ඇවිදගෙන යද්දි මේක නිකන් අර ලංකාවේ අපේ තියෙන බලකොටුවක් වගේ. මං හිතන්නේ මේක පරණ බලකොටුවක්. මං දන්නේ නෑ ඒ ගැන. ඇත්තටම මං ඒ ගැන විස්තර හොයලා ඔයාලට පස්සේ වීඩියෝ එකකින් කියන්නම්. මට හිතෙනවා ඒක මොකක් හරි බලකොටුවක් වෙන්න ඇති කියලා. සෑහෙන ඇතුළට ඇවිදගෙන යන්න ඕනේ. සෑහෙන ලොකු ප්‍රමාණයක් තියෙනවා. ලොකු කඩතොගයක් තියෙනවා මේක ඇතුලේ. ඔයාලට ඇඳුම් ගන්න ඕනේ නම් ඇඳුම්ද චොකලට් තෑගි වලං හැමදේම තියෙනවා. සත්තුත් ඉන්නවා මේක ඇතුලේ. ඇත්තට මේක මාර ලස්සනයි. ගණන් එහෙමත් ලොකුවට වැඩි නැහැ. නෝමල් ප්‍රයිස් යන්නේ. ඇත්තටම කටහරින්න කෙනෙක් මං හිතන්නේ සුකා කිෆ් එකට නොගිහින් ඇති කියලා.
ඒ වගේම ඔයාලට ඇඳුම් අහන්න ඕනේ රෙදි, බෙඩ්ෂීට්, ඒ වගේ දේවල් තමයි මේ හරිය සෑහෙන තියෙන්නේ. මේ පාරවල් දිගේ ඉස්සරහට ඇවිදගෙන යද්දී එක ජාතියේ කඩවල් හම්බ වෙනවා, එක දේවල් තියෙන. ඉතින් අපි ඉස්සරහට ඇවිදගෙන යමු. Guys, say hi to my boyfriend. ළමයි මම මේ අහම්බෙන් දැකපු තැනක් අහම්බෙන් දැකලා අහම්බෙන් හිතලා යන්න ඕනේ, ඇතුළට ගිහින් බලන්න ඕනේ කියලා හිතලා මම ගියේ. ඇතුළට ගියාට පස්සේ oh my god, it's wow. ඔයාලම බලන්නකෝ මගේ රියැක්ෂන් එක මොන වගේද කියලා. guys, මේ හරිය තියෙන්නේ perfume shops විතරයි. ඒත් මහ ගොඩක් නැහැ, 2-3ක් වගේ තමයි තිබුණේ. ඒ වුණාට ඔයගොල්ලන්ට පේනවාද යාලා කස්ටමර්ස්ලව ඇට්‍රැක්ට් කරගන්න මාර විදිහට මාර ලස්සනට ඒ ඒරියා එක හදලා තිනවා. මාරව ලස්සනයි. මට හිතා ගන්න බැරි වුණා සුකුවා කිෆ් එක ඇතුලේ මේ වගේ තැනක් මේ විදිහට ලස්සනට හදලා තිනවා කියලා හිතනහම මට කියන්න වචන නැහැ guys. ඔයාලම සුකා කිෆ් එකට ගියොත් අනිවාර්යයෙන් මෙතෙන්ට ගිහින් බලන්න කියලා මං කියනවා. හෑන්ඩ් ක්‍රාෆ්ට් සෙන්ටර් එක ළඟ තමයි ඒක තියෙන්නේ. මම දැන් ඉන්නේ හෑන්ඩ් ක්‍රාෆ්ට් සෙන්ටර් එක ඇතුලේ. මේක ඇතුලේ ගන්න තරම් දේවල්, බලන්න දේවල් ඇති තරම් තියෙනවා. මැටි වලං, මැටි හට්ටි, භාජන, කෝප්ප, එක ඩෙකරේෂන් අයිටම්ස්, ගොඩක් දේවල් මේක ඇතුලේ තියෙනවා. ඇත්තටම මාර ලස්සනයි ඒක ඇතුළ. ඒ වගේම ප්‍රයිසස් ගොඩක් අඩුයි. මං හිතන්නේ ඔයාලා ෆැමිලි එකක් විදිහට කටාරවල ඉන්න කෙනෙක් නම් ඔයාලගේ ගෙදර ලස්සන කරන්න ඕනි කරන හැමදේම මේක ඇතුලේ තියෙනවා කියලා මට හිතෙනවා.
ඇක්වා කිෆ් එකේ යන්න ආසම තැන ගයිස්. සත්තු අත්තක් වගේ මේක ඇතුලේ සත්තුන්ගේ පිරිලා. හැබැයි මේ පාර මට ගියාම සෑහෙන දුක හිතුණා. මොකද ඉස්සර මේකේ බල්ලෝ පූසෝ සෑහෙන්න හිටියා විකුණන් අරගෙන ආපු අය. ඒ වුණාට මොන හරි ප්‍රශ්න වගේක් වෙලා දැන් බල්ලෝ පූසෝ හාවෝ ඔක්කොම වගේ මෙයාලා අයින් කරලා තියෙන්නේ. දැන් ඇත්තටම මෙතන ඉන්නේ මාළෝ, ගිරාව්, කුරුල්ලෝ, ඒ වගේ ඉබ්බෝ, ඒ වගේ පොඩි සත්තු තමයි. ඔයාලට වීඩියෝ එකේ දාලා තියෙනවා බලන්නකෝ ඉන්න සත්තු අර දන්නවද කියලා. මෙන්න මේ චූටි ගිරා පැටියට ලස්සනට කතා කරන්න පුළුවන්. හැබැයි කැමරා එක ඔන් කරා විතරයි හරිම ආඩම්බරයි. වචනයක්වත් කතා කරන්නේ නැහැ. ඔයාලා තාරකා ඉබ්බ දැකලා තිබුණාට ස්ටිකර් අලපු ඉබ්බ දැකලා තිබුණ නෑනේ. එහෙනම් ඔන්න බලන්න. Guys, do you like to bring these animals in your home? If you like, drop your comment in the comment section, okay? සුක් එක ඇතුලේ අතරමං වුණොත් මෙන්න මේ මැප් එකෙන් පුළුවන් ඔයාලා ඉන්නේ කොහෙද ඔයාලට යන්න ඕනේ කොහෙටද කියලා බලා ගන්න.
Guys, do you know one thing? This area is restaurant area, but the special thing is this area is fully auto AC. Then no need to worry about the heat. You can come there and spend your time. It's very nice. Anyway, ඔයාලට සූක් එක වටේ රවුමක් කියන්න ඕනේ නම් මෙන්න මේ අයියට කතා කරලා සූක් එක වටේ රවුමක් කියන්න පුළුවන්. හැබැයි sorry guys, මට prices කොහොමද කියලා නම් අහන්න බැරි වුණා. ඒ වගේම මෙන්න මෙතන පොඩි ඔටු පැන්චෙක් ඉන්නවා. පැන්චෙක් කිව්වට පැන්චෙක් මන් නෙවෙයි, යා ටිකක් වයසයි. ඔයාලට ඔටු වගේ පිටේ ගිහිල්ලා පොඩි experience එකක් ගන්න පුළුවන් නම් සූක් එක ඇතුලේ ඔයාලට දැන් ඒ experience එකත් ගන්න පුළුවන්. මේක තමයි මං කටාරවල කන්න ආසම කෑම ක්‍රේප්ස්. මාර රසට හදනවා මෙයාලා. මේ වීඩියෝ එක මම කලින් දවසේ අරගත්තේ. ඔයාලට මතක ඇති මම බෝට් රයිඩ් එක ගියපු දවසේ මම චිප්ස් ඔමාන් චිප්ස් දාපු එකයි නියුටෙලා දාපු එකයි දෙකම ගත්තා. මාර රහයි එක. ඔයාලා try කරලා බලන්න. guys, ඇත්තටම sorry මට මේ වීඩියෝ එක දාන්න පාරක් වුණා. මොකද පොඩි ප්‍රශ්න වගේක් වුණා. ඒකයි මට මේ වීඩියෝ එක දාන්න පාරක් වුණේ. ඉතින් මම හිතනවා ඔයාලා මේ වීඩියෝ එක enjoy කරන්න ඇති කියලා. ඒ වගේම මගේ පරණ වීඩියෝස් බලන්න නැත්නම් මම description එකේ දාලා තියෙනවා. ඒ link එකෙන් ගිහලා මගේ පරණ වීඩියෝස් බලන්න. ඒ වගේම මේ වීඩියෝ එකට like එකක් දාන්න, comment එකක් දාන්න. ඒ වගේම ඔයා මගේ YouTube channel එකට අලුත් කෙනෙක් නම් දැම්ම ගිහින් මගේ YouTube channel එක subscribe කරගන්න. ඉස්සරහට තව ලස්සන වීඩියෝස් ටිකක් අරගෙන මම ඔයාලට එකතු වෙන්නම්. එහෙනම් bye. හතරේ.